ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු බලවත්ම රජතුමා මහා පරාක්‍රමබාහු කියලා අපි හැමෝම දන්නවා. මුළු රටම එකම කොඩියක් යටතට ගෙනාපු ඒ මහා රජතුමාටත් අභියෝග කරපු යකඩ ගැහැණියක් අපේ ඉතිහාසයේ සිටියා කියලා ඔබ දන්නවාද? දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන රුහුණේ කැලෑවැදුණු ඇය වසර 10ක් තිස්සේ මහා පරාක්‍රමබාහු රජුට එරෙහිව යුද්ධ කළා. ඇය තමයි රුහුණු රටේ වීර රැජින සුගලා දේවිය. අද අපි කතා කරන්නේ ඉතිහාසයේ විසින් යටපත් කරපු ඇගේ සත්‍ය කතාවයි. කතාව පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදීය. මේ කාලයේ ලංකාව බෙදලා තිබුණේ. පොළොන්නරුවේ සිටියේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමාට ඕනි වුණා මුළු රටම එක්සේසත් කරන්න. හැබැයි දකුණේ රුහුණු රාජධානිය ඊට කැමති වුණේ නැහැ. රුහුණේ පාලනය භාරව සිටියේ සුගලා දේවිය. ඇය සාමාන්‍ය රජුණක් නෙවෙයි. ඇය විශ්වාස කළේ රුහුණ පොළොන්නරුවට යටත් නොවිය යුතුයි කියලා. පරාක්‍රමබාහු රජතුමා සාමකාමීව රට එකතු කරන්න හැදුවත් සුගලා දේවිය කිව්වේ මගේ රටේ නිදහස මම පාවා දෙන්නේ නැහැ කියලයි. මේ සටනේ භයානකම කොටස පටන් ගන්නේ එතනින්. ඒ කාලේ රජකම ලැබෙන්නේ නම් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් තමන් ළඟ තියෙන්න ඕනේ. සුගලා දේවිය කලේ හිතා ගන්න බැරි වැඩක්. ඇය දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන ඌව වෙල්ලස්සේ ඝන කැලෑවට පලා ගියා. පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ දරුණුම සෙන්පතියව රුහුණට එව්වා. ඒත් සුගලා දේවිය ගෙන ගිය ගරිල්ලා සටන් ක්‍රමයක් නිසා රුහුණේ ජනතාව තමන්ගේ දේවිය වෙනුවෙන් මැරෙන්න උනත් ලැහැස්ති වෙලයි සිටියේ. මහා වංශයේ සඳහන් වන ආකාරයට මේ යුද්ධය අවුරුදු 10කටත් වඩා ඇදුණු දරුණු විනාශයක්. කොච්චර සටන් කළත් පරාක්‍රමබාහු රජුගේ හමුදා ශක්තිය ඉස්සරහා සුගලා දේවියට දිගටම ඔරොත්තු දෙන්න බැරි වුණා. අවසානයේදී රුහුණු සේනාව පරාජය වුණා. පරාක්‍රමබාහු රජුගේ සෙන්පති ධාතුන් වහන්සේලා නැවත ලබාගෙන පොළොන්නරුවට වැඩම කළා. සුගලා දේවියව පණ පිටින් අල්ලාගත්තා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇයව දම්වැල් තමා පොළොන්නරුවට ගෙන ගියා. සමහර ජනප්‍රවාද කියන විදිහට ඇයව ප්‍රසිද්ධියේ ඝාතනය කළා. තවත් සමහරු කියන්නේ ඇය සිරගතව මිය ගියා කියලයි. හැබැයි කතාව එතනින් ඉවර නැහැ. අදටත් මොනරාගල සහ ඌව පළාතේ මිනිස්සු විශ්වාස කරනවා සුගලා දේවිය සංගවපු මහා රාජකීය නිධානයක් තවමත් ඒ කැලෑවේ තියෙනවා කියලා. ඇය පරාක්‍රමබාහු රජුට අහුවෙන්න කලින් තමන්ගේ වස්තුව සංගවලා ඊට සාප කළා කියලත් කතාවක් තියෙනවා. මීට වසර කිහිපයකට කලින් ලංකාවේ ආන්දෝලනාත්මක පුවතක් ගියා. නිදන් හොරු පිරිසක් සුගලා දේවියගේ මමිය විනාශ කළා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා තවමත් කවුරුත් හරියටම දන්නේ නැහැ. ඒත් සුගලා දේවිය කියන්නේ නිකම්ම රජනක් නෙවෙයි. රුහුණේ ජනතාව ඇයව සැලකුවේ දේවත්වයෙන්. ඉතිහාසය ලියන්නේ දිනපු අය විසින්. ඒ නිසා මහා වංශයේ සුගලා දේවිය කැරලිකාරයෙක් විදියට පෙන්නුවාට රුහුණේ මිනිසුන්ට ඇය වීරවරියක්. තමන්ගේ රාජධානිය වෙනුවෙන් අන්තිම මොහොත වෙනකම් සටන් කළ ඇය ලංකා ඉතිහාසයේ අමතක නොවන යකඩ ගැහැණියක්. සුගලා දේවිය ගැන ඔයාලා මොකද හිතන්නේ? ඇයි වීරවරියක්ද? නැත්නම් කැරලිකාරියක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ කතා ඉදිරියටත් බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.